ඉස්සරහට මේ කණේ කැක්කුම කනගාවේ කැක්කුමක් ආවේ. ඒකට තමයි මේ පපුව දක්වාම කැක්කුම ඇවිල්ලා ඉස්පිරිතාලට යන්න උනේ. එදා තමයි දැනගත්තේ මේ ඔළුවේ ලේ කැටියක් හිර වෙලා මෙහෙම ප්‍රශ්නයක් කියලා. මගේ නම ගලපත්තේ ආරච්චිගේ සිරිසන්නේ. මම මොනරාගල ඉඳන් ආවේ. ඉස්සරහට මේ කණේ කැක්කුම කනගාවේ කැක්කුමක් ආවේ. ඒකට තමයි මේ පපුව දක්වාම කැක්කුම ඇවිල්ලා ඉස්පිරිතාලට යන්න උනේ. හාට් ඇටැක් එකක්. ඉස්පිරිතාලේ ඊට පස්සේ ගියාට පස්සේ ඉස්පිරිතාලෙන් ඉතින් බෙහෙත් ඉන්ජෙක්ෂන් 10 මට දීලා සතියක් නැවතිලා හිටියා. ඊට පස්සේ මම හිතාගත්තා ඉතින් සිංගල් බෙහෙතට යනවා කියලාම තමයි මම එතන ඉඳන්ම ආවේ. මට ඒ රෝගී තත්ත්වය තිබුණා. ඒ කියන්නේ ඉස්පිරිතාලේ යන්න ඉස්සෙල්ලා ඉඳන් මාස 6ක් අවුරුද්දක් විතර වෙලා ඉඳන්ම කැක්කම තිබ්බ ටික ටික. මම ඒ ගණන් ගත්තේ නෑ. රෝගී තත්ත්වය අවුරුද්දක් විතර තිබුණා. තිබිලා මෙයාට පපුවේ මහන්සිය උඩු කැක්කුම ඔළුවේ බර ගතිය දිගටම තිබුණා. ඊට පස්සේ මේ නිදිමත ගතිය තිබුණා. කොයි වෙලේත් නිදා ගන්න විදියක් තිබුණා. වැඩ කරගන්න බෑ පපුවේ මහන්සිය. ඒ සියලු ලෙඩ තිබුණා. ඊට පස්සේ අසනීප තත්ත්වය උද්ගත වෙලා හાર્ට් ඇටැක් එකක් බවට පත් වෙලා රෝහල්ගත කරාට පස්සේ මේ බෙහෙත් තිද්ද එදා තමයි දැනගත්තේ මේ ඔළුවේ ලේ කැටියක් හිර වෙලා මෙහෙම ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ ඒ බෙහෙත් ටික විදගෙන මේ එන්ජියෝග්‍රෑම් එකට අපි ගියේ නෑ. ડોක්ටර්ගේ විස්තරය අපි දැක්ක ෆෝන් එකෙන් මේ දිවි ශක්ති වෙදමැදුර ගැන අපි විස්තර දැනගත්තා. ඊට පස්සේ ඒ විශ්වාසය මත අපි ડોක්ටර් මුණ ගැහෙන්න හෝමගම ශාඛාවට ආවා. බෙහෙත් අරගෙන මාස 2ක් පාවිච්චි කරා. ඒ වුණාට මම මේ බෙහෙත් අරගෙන එක දවසයි ගෙදර හිටියේ. බෙහෙත් බොන්න ගත්ත දවසේ ඉඳන් එක දවසක් ඉඳලා ඊට පහුවෙන් ඉඳන් මම රැකියාවට ගියා. මේ මෙතන පැමිණියාට පස්සේ වෙද මහත්තයා අපට ආහාර රටාවක් ව්‍යායාම පිළිබඳ දැනුවත් කිරීමක් කළා. ඒ වගේම පුහුණු වෛද්‍ය ශිෂ්‍යයන්වනුත් අපිට සහයෝගය දැක්වුවා. ඇත්තටම වෙන තැන් වලට වඩා අපිට අපව හඳුනාගෙන රෝගියා සහ රෝගියාගේ සහායකයා තේරුම් අරගෙන ඒ වෙන වශයෙන් අපිට උපදෙස් දීලා ප්‍රතිකාර කරන රටාව සහ කෑම ගැනීමේ ඒ සියලු දේවල් අපිට විස්තර කරලා දුන්නාට පස්සේ අපි එදා පටන්ම වෙද මහත්තයා කියපු විදියට පළතුරු ඇට වර්ග තම්බලා ඒ සියලු දේ ඒ කියන රටාවට අපි පිළිවෙලටම ඒ වැඩ කටයුතු කරා. ඒ කරනවත් සමගම මේ ඒ අපිට දැනුණා දවසක් දෙකක් යනකොට මේ බෙහෙත් බොනකොට මෙයාට ඒ තිබුණ ඇඟේ අමාරු ගති මූණේ අවපැහැයක් තිබුණා. ඒ සියලු දේ නැති වෙලා නිදිමත ගතිය මේ ඇඟේ බර ගතිය ටික ටික දවසින් දවස සුවපත් වෙනවා දැනුණා අපිට. ඒ දැනිලා කොහොමද දැන් මාස දෙකක් වෙනවා. මාස දෙක ඇතුළත ගොඩක් හොඳයි. ඒ කියන්නේ දැන් එයා ඒ කරන රැකියාව විදුලි කාර්මික වැඩ කරන්නේ. ඒ බර උස්සනය මැෂින් වලින් වැඩ කරන ඒවා ඇවිදින ඒවා ක්‍රියාශීලී විදියට ඒ කියන්නේ රෝගී තත්ත්වයෙන් පෙර හිටපු විදියටම ක්‍රියාශීලීව දැන් වැඩ කරනවා. දිවි ශක්ති වෙදමැදුරේ ඖෂධ පාවිච්චි කරලා සුවපත් වෙන්න පුළුවන්. ඒක අත්දැකීමෙන් කියන කතාවක්. කවුරුත් කියපු කතාවක් නෙවෙයි. අත්දැකීම මත කියන කතාවක්.